ෂෝ කරුල කෑල්ලක් වේල ගන්න නෑ නේ මේ කාක්කෝ එක්ක. එක්කෝ කාක්කෝ එක්කෝ බල්ලෝ. සේරම වැඩ පැත්තකින් දාලා මෙතන මුර කරන්න තමයි කුසුම මට වෙලා තියෙන්නේ. මොකද ආමර යටිකිරියෙන් කෑමොර දෙන්නේ. බෝට්ටු මුදලාලි මම මේ දලාමුණන ගමන් හිටියේ. මේ වැඩේ ඉවර කරලා දාලා මං ඒ පැත්තේ නයි හිතාගෙන හිටියේ. දලාමුණාමුණ හිටියට වැඩක් තියෙනවද? බෝට්ටුවේ වාරිකේ ගෙවන්න තව කීයක් හිඟද කියලා දන්නවනේ. දන්නවා මුදලාලි. ඒත් මේ දවස්වල මුහුද හරි රළුයි. අහුවෙන මාළුවෙක් විකුණලා බඩ වියත රැගගන්නේ තමාරුවෙන්. එහෙම කියලා වැඩක් නෑ බං මට මගේ සල්ලි ඕන. මේ වැල්ලේ වාරික 6ක් පහු කරලා තියෙන්නේ උඹ විතරයි. අනිත්තුන් පුළුවන් විදියට සල්ලි ගෙවනවා. ඒක මතක් කරලා දෙන්න යන්න කියලා මම මේ ආවේ. මං හිතේ උඹට මාව අමතක වෙලා ඇති කියලා. එහෙම අමතක නෑ මුදලාලි. මට සතේ ගානේ මතකයි. මම මේ ටිකේ වැඩිපුර මාළු අල්ලලා සල්ලි ටික දීලා දාන්නම්කෝ. මං කොහොමත් හිතාගෙන ඉන්නේ බෝට්ටු හැදුවට පස්සේ ටිකක් මහ මුහුදට යන්න. එතකොට ඉතින් වැඩිපුර මාළු ටිකක් අල්ලගත්තොත් මේ මුදලාලිගේ වාරිකේ එකපාර දීලා දාන්න පුළුවන්නේ. උඹ තනියම නැහින්නේ මොකටද බං? අර යස ඉලන්දාරියේ ගෙදර ඉද්දි. මොකටද බං ඌට තාම ගෙදර තියාගෙන කන්න දෙන්නේ? හෙට ඉඳන් ඌව මුහුදට යවපන්. මං තව බෝට්ටුවක් දෙන්නම්. අනේ මුදලාලි මහත්තයා කොල්ලා තාම පොඩි වැඩි. ඌට ඕවා තේරෙන්නේ නෑ. මේ රස්සාව ගැන පළපුරුද්දක්වත් නෑනේ. පළපුරුද්ද එන්නේ මුහුදට බැස්සහමයි කුසුමෝ. ගොඩ ඉඳන් පළපුරුද්ද ගන්න බෑනේ. මේ ගමේ ඔයිට වැඩිය පොඩි ගොළු ගැටයෝ මාත් එක්ක වැඩ කරන්නේ අසාගේට. මොකේ කාට විතරක් බැරි. විකාර නැතුව හෙට ඉඳන් එවපන්. ඒත් මුදලාලි ඌ තාම ඉගෙනීම හවර කරලත් නෑනේ. ඉගෙන ගත්තා කියලා මොකෝ ඌ හඳාල්ලන්නේ ඈ. මේ උන්ට උපන්දා ඉඳන් උරුම මේ මහ මුහුද වෙන කරන්න දෙයක් තියෙනවද? හෙට ඉඳන් එවපන්. නැත්තම් ඉතින් අමරෙට මේ බෝට්ටුවත් නැති වෙයි. මොකෝ අමරේ පොල්ලා නැද්ද? මොකෝ උඹ ගෙදරට තියාගෙන කිරිපොවනවද උට? මෙන්න මේ මුහුදට එවපන්. ඔහොම බෝනික්කට හදලා කොල්ලොන්ව ගෙදර තියන් හදන්න බෑනේ. ඌටත් මේ මහ මුහුද පුරුදු කරන්න ඕන. කවදා හරි උඹ මල දවසක කොහමද බං ඌ ගෙදරට කන්න බොන්නේවත් පුරුදු වෙන්නේ මේ මුහුදකට බහින්න නැතුව? මං කියලා බලන්නම් මුදලාලි. ඌ පොඩි කාලේ ඉඳලම කුරා කූඹියෙකුටවත් හානියක් කරන්න කැමති නැති එකා. ඒක නිසා මේ පස්ස ගහන්නේ මේ රස්සාව ඌට කරන්නම බෑ කියලා. ඇයි මොකෝ ඌඩින් යන්නද හදන්නේ? උගේ අප්පා මුත්තා කිත්තා කිරිකිත්ත කාලේ ඉඳලම කලේ ඔය රස්සාව. මොකෝ ඌ ඉගෙනගෙන හඳාල්ලන්න කියලාද බං? මහාචාර්ය පට්ටම ගැහුවත් අන්තිමට උරුම මේ මහ මුහුද තමයි. ඔන්න ඕක උඹේ ගෑණිටත් පහදලා දීලා ඔන්න ඕකව මහ මුහුදට දාපන්. ඉතුරු හරිය මම බලා ගන්නම්. පුතේ උඹටත් දැන් මේ කරුම රස්සාවට අත ගහන්න කාලේ හරි. මුදලාලි අදත් ඇවිත් ඇහුවා. ඇයි තාත්තේ අපි හැමදාම මෙහෙ විදියට ඉන්න ඕන? මුදලාලිට ණය වෙලා එයා දෙන බෝට්ටුවෙන් මුහුදු ගිහින් මහන්සි වෙලා අල්ලන මාළු එයාටම දීලා අපට කිසිම ඉතුරුවක් නැහැනේ. මාළු රස්සාව කරාට අපි කවදද රසට මාළු කෑල්ලක් කෑවේ? එහෙම කියන්න එපා පුතේ. මේ ගමේ අපිට විතරක් නෙවෙයි හැමෝටම තියෙන්නේ ඔය ඉරණම තමයි. මාළු රස්සාව ඇරෙන්න වෙන මොනවා කියලා කරන්නද? අනික මුදලාලියා තරහ කරගත්තොත් ණයකට හපන් මිනිහා. පන්නයි දෂ්ට කරන්නේ. ඒකෙන් බැට කන්න වෙන්නේ තාත්තට. උඹ හෙට ඉඳන් තාත්තා එක්ක මේ රස්සාවට ඵලයන්. කවදා හිටියත් කරන්න වෙන්නේ ඕකමනේ. එහෙමයි කියලා අම්මේ. එතකොට මම මේ බෝට්ටු හදන වැඩෙන් කිසිම සෙතක් වෙන්නේ නැද්ද මට? ඕවා හැදුවා කියලා මුදලාලියාගේ පිටින් යන්න පුළුවන්ද අපිට? අනික ඕවා හදන්න කොහේ තියෙන සල්ලිද? හැමදාම බෝට්ටු ගෙවල් වල තියාගෙන ඉන්න බෑනේ. මන්නම් කියන්නේ ඔය විකාර නවත්තලා දැන්වත් උරුම රස්සාවට බහැපන්. ගෙදර හැමෝම කරන්නේ ඕකමනේ. ඒක ඇත්ත පුතේ. මුහුද තමයි අපේ ජීවිතේ. මේ මහ මුහුද ඇරෙන්න ජීවිතයක් අපට කොහෙන්ද? අමරේ ආන් අර බෝට්ටු මුදලාලිය ඇවිත්. මුදලාලි මොකද අමරේ? තීරණේ ගත්තද? හෙට ඉඳන් කොළුවව එවපන්. මං අලුත් බෝට්ටුවක් දෙන්නම්. හැබැයි මතක තියාගනින් උඹේ පරණ ණයයි බෝට්ටුවේ කුලියයි කැපුණාම තමයි ඉතුරු සල්ලි ලැබෙන්නේ. ඒත් මුදලාලි එතකොට අතේ පිච්චියක්වත් ඉතුරු නෑනේ. අපි කන්නේ බොන්නේ කොහොමද එතකොට?
ඒක ඉතින් උඹලා බලාගනින්න. ඒක මගේ අතේ නෙවෙයිනේ තියෙන්නේ. වැඩිපුර මාළු අල්ලලා එතකොට ඉවරයිනේ. මුදලාලි, ඇයි අපිට විතරක් මෙහෙම කරන්නේ? අපි මේ මාළු රස්සාව විතරමද කරන්න ඕන? කොළුවෝ, උඹලට උදව්වක් මම මේ කරන්නේ. උඹලට එදා වේල හම්බ කරන් කන්න මම බෝට්ටුව දෙනවා. උඹලා ඒකට මට සල්ලි දෙනවා. මේ රස්සාව ඇරෙන්න උඹලා වෙන මොනවා කියලා කරන්නද? පැහිච්චකම් පැත්තකින් දාලා හෙට උදේ වෙරළට වරේ. මං ආයේ මේ පැත්තේ ඉන්නේ. පුතේ, මේ මහා මුහුද අපට අපේ අම්මා වගේ. අපිව ජීවත් කරවනවා. මේ මුහුදට වෛර කරන්නේ නැතුව මේ රස්සාවට බහැපන්. අඩේ මෙන්න මේ බලපල්ලා. මුදලාලිගේ අලුත් ගෝලයා ගෙනාපු මාළුවා. මුළු මුහුදම හූරගෙන ඇවිල්ලානේ. අම්මපා, ඒයි මේ මෙහෙ බලහන්. හැබෑමයි මේ බලාපන් අමරගේ පුතා ගෙනාපු මාළුවගේ සයිස් එක තල්මහෙක් වගේ. ඒක නම් හැබෑ. ඒ බං කසුනෝ, මේ මාළුවා විකුණලා බෝට්ටුවක් ගනින් අරන් හොඳට පොහොසත් වෙයන්. අම්මපා, ඔව් අපි අද ඉඳන් මුහුදු ගිහින් වැඩක් නෑ. කසුන් කොළුවා ඔක්කොම මාළු ටික වෙරළට ගෙනල්ලා. අනේ අම්මේ, මට මේ වැඩේ කරන්න බෑ. මට ලැජ්ජයි. මුළු ගමම මට hina වෙනවා. මට මාළු අල්ලන්න බෑ අම්මේ. මම කොච්චර දැල දැම්මත් මාළු ඇල්ලෙන්නේ නෑ අම්මේ. මට මාළු ඇල්ලෙන්නේ නෑ. මට හෙට ඉඳන් යන්න බෑ. මම යන්නේ නෑ. දුක් වෙන්න එපා පුතේ. ඕක තමයි අපේ දෛවය. උඹේ තාත්තා උඹේ සීයා හැමෝම කළේ ඕක. මේක අපට උරුම රස්සාව. ලැජ්ජාව පැත්තකින් දාලා හෙටත් ඵලයන්. ඔය hina වෙන උන් කන්න දෙන්න ඉන්නේ නෑනේ බං අපිට. කසුන් පුතේ, අදත් බෝට්ටුව පුරවලා මාළු ගේන්නද කල්පනාව? බෑ කියලා බෑනේ මාමේ. යන්න එපැයි. නැත්තම් කවුද ණය ගෙවන්නේ? හා ඵලයන්. මුදලාලියව කේන්ති කරන්නේ නැතුව මාළු ගෙනින් නැත්තම් අපටත් විසුමක් වෙන්නේ නෑ. මේම් බලපල්ලා. කසුන ආයෙත් මාළුවෙක් අල්ලන් ඇවිත්. මොකෝ බං, දවසම කඹුරලා උඹ අල්ලන් ආවේ මූවද? මුහුදේ ලොකුම මාළුවව අල්ලන්න මූට දවසක්ම ගිහිල්ලා. කසුනෝ, ඔය මාළුවව විකුණලා මුදලාලිගෙන් බෝට්ටු 5ක් විතර ගනින්. උඹට මාලිගා හදන්න පුළුවන් වෙයි ඕකගෙන්. නෑ බං, උඹ ඕකව විකුණලා බෝට්ටු හදපන්. මුදලාලියට කුලියට දීපන්. එතකොට ඉතින් මුදලාලිය දුඹෙන් පොහොසත් වෙයි. වෙන කරන්නම වැඩක් නැත්තම් කරන්න බැරි දේවල් නොකර ගෙදරට වෙලා රෙද්දක් පොරෝගෙන බුදිය ගනින්. පුළුවන් දෙයක් කරපන් බං. අර අම්මා දෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉඳපන්. නෑ බං, මූව විකුණලා මුදලාලිගේ ණයයි කුලියයි දෙකම ගෙවන්න පුළුවන්. පුළුවන්කම තිබ්බනම් මම කරන්නේ ඒක තමයි. එහෙමනම් මුදලාලිගේ ඔය කුලිය ගෙව ඉන්නේ නෑ. කසුනෝ, මේ මාළුවා විකුණලා නම් බෝට්ටුවක් ගන්න පුළුවන් වෙයි හැබැයි. මූණන් කවදාවත් අමරගේ පුතෙක් දන් වෙන්න බෑ. අම්මේ, මට මාළු අල්ලන්න බෑ. මම මේකට කැමති නෑ. මට මාළු ඇල්ලෙන්නෙත් නෑ. මොනවා කියලා කරන්නද පුතේ? මේක තමයි උරුම දේ. උඹ හෙටත් ඵලයන්. ඔය කෑ ගහන උනුත් මුලදි ඔහොම තමයි. කවදා හරි මුහුදු අම්මා අපේත් මූණ බලයි. පුතේ, මුහුද කියන්නේ එක දවසට එක විදිහට සලකන තැනක්. හෙට යනකොට මාළු අහුවෙයි. අපිට මේ රස්සාව ඇරෙන්න වෙන දෙයක් හිමි නෑ. ඒක තේරුම් ගනින්. අනික උඹේ ඔය හිතේ තියෙනවා නම් බෝට්ටු හදලා විකුණන්න පුළුවන් කියලා ඒ හීනේ දැම්මම අතෑර ගනින්. උඹ ඕක පටන් ගත්තොත් හත්මුතු පරම්පරාවම මුදලාලිය හැඳි ගාලා දායි. අනික ඔය ගමේ කාලා උඹට ඔහොම කරන්නේ අපි උන්ට වඩා අඩියක් හරි උඩට එවි කියලා බං. ඒ නිසා උඹ ඕවා ගණන් ගන්න නැතුව හෙටත් ඵලයන්. දන්නවනේ උගේ හැටි. නයා වගේ මිනිහා පන්න දෂ්ට කරાવી. අපේ මුළු පවුලටම හදි කරાવી බං.
ආකසුන් අදත් මුහුදට යනවා නම් බට්ටිකකුත් අරන් ඵලයක්. දැලට අහුවෙන්නේ නැති මාළු අතින් හරි අල්ලන්න පුළුවන් වෙයිනේ. උඹට මාළු අල්ලන්න බැරි නම් බෝට්ටුවේ තෙල් වලට සල්ලි ගෙවාපන්. මහ මුහුද මැද්දට එක එකට සවාරි ගහන්න මම ඕවට තෙල් ගහලා නැහැ. අද හොඳටම හවස් වුණා. ඒත් එක මාළුවෙක්වත් මට ඇල්ලුනේ නැහැ. අනේ ඇත්තට මෙහෙම ජීවිතයක් මට නම් එපා වෙලා තියෙන්නේ. අද එකෙක්වත් නැද්ද? මහලු උඹත් එක්ක තරහද කොහෙද? ඒක නම් හැබැයි මොකෝ බංකසුණු මුලින් ලොකු මහලුවෙක් අල්ලගත්තා. ඊට පස්සේ මේ ඇඟිල්ලක් තරම් විතර පොඩි එකෙක් අල්ලගෙන ආවා. දැන් එකෙක්වත් නැහැ. මොකෝ බං මුදලාලිට පිස්සු බං. මූට මේ බෝට්ටුවට ගහන තෙල් අපට දුන්න නම් අපි මාළු දෙගුණයක් විතර ගෙනල්ලා. මේකනේ බං මුදලාලිට ඕන මාළු අල්ලන්නවත් මාළු විකුණන්නවත් නෙවෙයි. උන්දගේ බෝට්ටු ටික අපේ කරේ ගහලා ඒකෙන් සල්ලි ටික හම්බ කරගන්න. නැත්තම් මූ වගේ එකෙකුට දෙයිද බං බෝට්ටුවා? තාත්තේ මට මාළු අහුවෙන්නේ නෑ කියලා මුළු ගමම hina වෙනවා. මම මේක දිගටම කළොත් අන්තිමට මට ඉතුරු වෙන්නේ නින්දාව විතරයි. පුතේ උඹේ සීයත් මමත් හැමදාම ඔය හිනාවල් මැද්දේ තමයි ජීවත් උනේ. ඒත් මං උඹට එක දෙයක් කියන්නම්. මුහුදේ ඕනෑම වෙලාවක නිදානියක් හැංගිලා තියෙන්න පුළුවන්. හැම වෙලේම මාළු ගැන විතරක් නෙවෙයි වටපිටාවත් හොඳින් බලපන්. අම්බර ගැන මං උඹට කියලා දීලා තියෙනවනේ. ඒව රත්තරන් වලට වඩා නිදානියක් කියලා. ඒව හම්බ වෙන්නේ ධෛර්යය තියෙන හොඳ ඇස් දෙකක් තියෙන කෙනෙකුට විතරයි. ඔය මුදලාලියත් අපි වගේම බොහෝම දුප්පත්ව හිටියේ එකෙක්. දවසක් මුහුදට ගිය වෙලාවේ අම්බර කෑල්ලක් ලැබිලා තමයි ඔහොම පෝසත් උනේ. ඒ නිසා උඹ දිගටම හොඳ අවධානයෙන් බලපන්. ආකසුන් අදත් වෙරළට යනවා වගේ. ඇයි බං උඹලා මට හැමදාම ඔහොම hina වෙන්නේ? hina වෙන්නේ අර මුදලාලිගේ තෙල් පුච්ච පුච්ච උඹ සවාරි යන හින්දානේ. මං යනවා බං යන්න. මේ කොහෙන්ද මේ? මෙතනට වෙරළක් කොහෙන්ද? අලුත් තැනක්. මං කවදාවත් මේ පැත්තට ඇවිත් නෑ. බෑ මං ආපහු යනවා. මට බෑ. ඔකෝ මේ අද කලින්ම අදත් මොකුත්ම නැද්ද? නෑසියේ මට පොඩ්ඩක් සනීප නෑ ඒකයි ආවේ. ඊළඟ දවසේ මගේ බෝට්ටුවේ යම මම මාළු අල්ලන විදිය උඹට කියා දෙන්නම්. නෑ මම මේ කරේ මෝඩ වැඩක්. මට එතනට යන්න තිබ්බා. එතනට ගිහින් බලන්න තිබුණා. ඒ තැන මං කවදාවත් ගිහිල්ලත් නෑ. එතන මොකක් නමුත් මොනවා හරිම දෙයක් තියෙන්න පුළුවන්. නෑ මම දැන් යනවා. මං ගිහින් එතන ගිහින් බලනවා. මේ වෙරළ හරි වෙනස්. වැලි එහෙමත් මාරම වෙනස්. අමරේ පුතා තාම ගෙදර ආවේ නෑනේ. මොනවා? ගෙදර ආවේ නෑ? අන්තිමට වෙරළින් මමයි ගෙදර ආවේ. එතන කවුරුවත්ම හිටියේ නෑ. අනේ මගේ පුතා. අනේ මගේ පපුව පිච්චෙනවා වගේ අමරේ. අනේ දුවලා ගිහින් මුදලාලිගෙන් අහමුකෝ යන්නකෝ. මුදලාලි මහත්තයෝ මගේ කොළුවා දැක්කද? නෑ බං මම දැක්කේ නෑ. ඇයි ඌ ගෙදර ආවේ නැද්ද? නෑ මුදලාලි මහත්තයෝ. අනේ මගේ හතරම් පුතාට කරදරයක්වත්ද? පොඩ්ඩක් කලබල කරන්න නැතුව ඉඳහන් කුසුමෝ. තව ටිකක් වෙලා බලහන් සුනංගු වෙලා හරි ඕක ඒවිනේ. නෑ කොහේ ගියත් දු මෙච්චර වෙලා ඉන්නේ. මේ ඇඳිරි වැටෙන වෙලාවෙ හු ටක් ගාලා ගෙදර එනවා. අනේ මගේ පුතාට කරදරයක් මට ඒක නම් විශ්වාසයි. අනේ දැන් හොඳටම රෑ වෙලා. හුට මේක කරන්න බෑ කියා තඬහඬා හිටියේ. ඒක මතක් වෙච්චි තමයි කුසුම මාවත් මේ පත්තු වෙලා යන්නේ. උනෝ බිනා වැඩක් කරගත්තද දන්නේ. අනේ මගේ කොල්ලා. ඌට අපි දෙන්න හරි මතක් වුණා නම් ඌ ආයේ ගෙදර ඒවි. හොඳටම රෑ වෙලා. බෝට්ටුව කොහෙද කියලාත් මට හොයා ගන්න බෑ. අද නම් මට මෙහි ඉන්න වෙනවා. අර මොකක්ද?
ලස්සනයිනේ. ගිහින් බලන්න ඕන. මගේ කකුල. මේ මොකක්ද? තාත්තා කිව්වා නේද මුහුදේ තියෙන වටිනාම සම්පත ගැන. මේ අම්බරද? එහෙමද? මේ දෙයියනේ. මුහුදු තල්මසාගෙන් ලැබෙන නිදාණය. මේකේ වටිනාකම කෝටි ගාණක්. මට මේක හදා ගන්නත් බෑ. අම්මේ තාත්තේ මං ආවා. අනේ උඹ කොහෙද ගිහිල්ලා හිටියේ? අපි දැන් ටවුමට යමු. අද අපි අපේ දෛවය වෙනස් කරමු. මට අදටත් අදහ ගන්න බෑ පුතේ. මේ මාලිගාව වගේ ගෙදර අපේමද කියලා. අර මුද්දලාලියක් දැන් බෝට්ටු ගන්නේ අපෙන්. අපිට එදා hina වුණ මිනිස්සු හැමෝම දැන් අපට ඔළුව පාත් කරලා කතා කරනවා. මොනවා කරත් මේ ගමේ කාලා දැන් සතුටින් බං ඉන්නේ. උන්ගේ රීරි මාංශේ උරාගෙන අපි බොන්නේ නෑනේ බෝට්ටු දුන්නට. ඒ වෙයි සාධාරණ මිනවල් වලට අපි දීලා උන්ට සාධාරණේ කරන හින්දා මේ ගමේ කාලා දැන් හරි සතුටුයි. ඒකයි උඹට ඔය තරම් ගරු කරන්නේ. මං හිතුවේ අපේ පරම්පරාවම මැරෙන්නේ මේ දිය කඳේ කියලා. උඹ ඒ දෛවය වෙනස් කරා පුතේ. අම්මේ තාත්තේ ගමේ මිනිස්සු කිව්වේ මාළු අල්ලන එක අපේ උරුමය කියලා. ඒත් මං ඉගෙන ගත්ත දේ තමයි උරුමය කියන්නේ අපට ලැබෙන දේ නෙවෙයි. අපි දිනා ගන්න දේ. දෛවය කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක් නෙවෙයි. අපේ උත්සාහයටයි වාසනාවටයි එකතු වුණොත් ඕනෑම වෙලාවක අපේ ඉරණම වෙනස් කරන්න පුළුවන්. ඊයේ අපි මේ ගමේ දුප්පත්ම මිනිස්සු. අද අපි මේ ගමේ පොහොසත්ම මිනිස්සු. දෛවය තියෙන්නේ උත්සාහයටයි වාසනාවටයි උඩින් නම්මේ. ඒක ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඇත්ත පුතේ. උඹ අද මේ ගමටම ආදර්ශයක්. මිනිස්සුන්ගේ හිත්වල හැමදාම උඹ ඉඳී. මේ වගේ වීඩියෝ වලට ඔයාලා කැමතිද? එහෙනම් දැන්ම අපේ channel එක subscribe කරලා ඒ ළඟින් තියෙන bell icon එක click කරොත් එවලෙම අපි දාන වීඩියෝ බලන්න පුළුවන්. ඔයාගේ කාටුන් බලන්න කැමති යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. ආයෙත් අලුත්ම දවසකින් අලුත් කතාවක් අරගෙන මං ආයේ එනවා. අදට ගිහින් එන්නම්. bye.